නැත්නම් හෙට උදේට නිවුස් වල එහෙම තියෙයි සල්ලි දෙමින් ගෙන්න ගත්ත ළමයි කියලාගේ. ෆිසිකල් ළමයිට මෙහෙම කෑෂ් දෙනවා. හරිද? අපේ ටීම් එකේ කට්ටිය යාට ට්‍රාන්සැක්ෂන් එකක් දානවා. මේ පාර රියැලිටි ෂෝ එකක් වගේ තමයි වැඩේ වෙන්නේ. හරිද? ඒ නම්බරේට කෝල් එකක් දෙන්න ඕනේ. හරි. දැන් ඊළඟ වැඩේට යන්න කලින් මම ගියා ප්‍රශ්නයක් අහනවා කියලා. මෙහෙමයි ප්‍රශ්නවලදී වෙන්නේ මේ දැන් ෆිසිකල් ළමයින්ට එක ප්‍රශ්නයක් තියෙනවා. ෆිසිකල් ළමයින්ට මෙහෙම කෑෂ් දෙනවා. හරිද? ඔන්ලයින් ළමයින්ට ප්‍රශ්න සෙට් එකක් තියෙනවා. මෙතන මේ ඇත්තටම මේ ප්‍රශ්න 6ක් අපිට තියෙනවා. 5යි ගහලා තියෙනවා. එක ප්‍රශ්නයක් අහනවා ඔන්ලයින් ළමයින්ගෙන් සහ ෆිසිකල් ළමයින්ගෙන්. මම බලන්න යන්නේ මේ පළවෙනි ප්‍රශ්නේ ඔන්ලයින් ළමයින්ගෙන් අහන්න යන්නේ. හරිද? ඔන්ලයින් ළමයින්ගෙන් අහන්න යන්නේ පළවෙනි ප්‍රශ්නේ. එතකොට මේ ප්‍රශ්නේ අහන්නේ මොන ප්‍රැක්ටිකල් එකෙන්ද කියලා බලන්න. මේ වෙනකම් කරපු ප්‍රැක්ටිකල් එකකින් තමයි අහන්නේ. හෙලික්සිය දුන්න වෙන්නත් පුළුවන්. මම සමහරට එක ගන්න නැතුව දෙක ගන්නත් පුළුවන්. මොකක් හරි වෙන්නත් පුළුවන්. මේ අහන්නේ. ඒතර ඔන්ලයින් ළමයෙක් උත්තර දෙනවා නම් අර දැන් මේ පාර රියැලිටි ෂෝ එකක් වගේ තමයි වැඩේ වෙන්නේ. හරිද? ඔන්ලයින් ළමයෙක් උත්තර දෙනවා නම් අපි දෙනවා නම්බර් එකක්. ඒ නම්බරේට කෝල් එකක් දෙන්න ඕනේ. හරිද? මේ නම්බරේට කෝල් එක මේ වෙලාවේ මේ නම්බරේට කෝල් එකක් දීලා මේ උත්තරේ කියන්න. එහෙම්මම උත්තරේ හරිනම් එක අපි මේ ස්පීකර්ස් දානවා. උත්තරේ හරිනම් මේ එහෙම්මම අපේ ටීම් එකේ කට්ටිය යාට ට්‍රාන්සැක්ෂන් එකක් දානවා. ෆිසිකල් ළමයෙක් ගැන දැන් මම සමහර ප්‍රශ්න ඔන්ලයින් ළමයින්ට සමහර ප්‍රශ්න ෆිසිකල් ළමයින්ට දෙන්නේ. ෆිසිකල් ළමයි මේ කරන්නේ නිදිමත නැති වෙලා වැඩේ කික් එක යන්න. හරිද? වෙන දෙයක් නැහැ. නැත්නම් හෙට උදේට නිවුස් වල එහෙම තියෙයි සල්ලි දෙමින් ගෙන්න ගත්ත ළමයි කියලාගේ. මේ කොහොම හරි ඔන්ලයින් ළමයින්ගේ වෙන්නේ අර එහෙම. ෆිසිකල් ළමයින්ගේ වෙන්නේ කොහොමද කියලා බලමු. කොහොම හරි පළවෙනි ප්‍රශ්නේ ඔන්ලයින් ළමයින්ට. පළවෙනි ප්‍රශ්නේ අහන්න හිටිය ඉන්ටර්වල් එකට කලින් නමුත් ඉන්ටර්වල් එක ඉවර වෙලා පටන් ගන්න මොහොතේදී තමයි පළවෙනි ප්‍රශ්නේ මම අහන්න යන්නේ. හරිද? හරි. එතකොට මේ ඔන්ලයින් ළමයින්ට තමයි පළවෙනි ප්‍රශ්නේ යොමු වෙන්නේ. හරිද?